වර්ෂ 1940 ගණන් වල අගභාගය සබරගමුවේ අති දුෂ්කර කඳුපන්තිවලට මැදි වුණු බුලත්ගම කියන ගම එදා මළගිය ඇත්තන්ගේ රාජධානියක් වගේ. ඒ දවස්වල ගමේ තිබුණේ එකම එක මහ ගෙදරයි. ඒ තමයි සිරිපාලගේ වලව්ව වගේ හදපු පරණ ගෙදර. අක්කර ගණනක රබර් වත්තකට මැදි වුණු මේ නිවසට එදා රාත්‍රියේ මරණයේ සෙවණැල්ල වැටුනේ කවුරුත් නොහිතපු විදිහකට. සිරිපාලගේ එකම පුතා විමලේ ගමේ හිටපු හැඩිදෙලි තරුණයා. ඒත් සතියක ඉඳන් විමලේ කාමරයට වෙලා හිටියේ හරියට පණ නැති මිනියක් වගේ. කාමරේ ඇතුලෙන් එන කුණුමස් ගඳ මුළු වලව්ව පුරාම පැතිරිලා තිබුණා. සිරිපාලගේ බිරිඳ ලොකු මැණිකේ පුතාට කන්න දෙන්න දොර ඇරියත් විමලේ හිටියේ අඳුරු මුල්ලකට වෙලා බිත්තිය දිහා බලාගෙන. ඔහු හුස්ම ගන්න ශබ්දේ පවා හරියට ගොරවන සිංහෙක්ගේ වගේ බිහිසුණුයි. එදා මැදියම් රැයේ ගමම නිසල්මන් වෙලා තියෙද්දි වලව්වේ වහල උඩට බාක් ගාලා ලොකු පක්ෂියෙක් පාත් වුණා. ඒ එක්කම විමලගේ කාමරේ ඇතුලෙන් ඇහුනේ මිනිස්සෙකුට නගන්න බැරි තරම් උස් හඬකින් යුත් බිහිසුණු සිනහවක්. තොපේ පරම්පරාවම මම දෛවර කරනවා. ඒ හඬ විමලේගේ නෙවෙයි. ඒක හරියට පොළව යටින් එන ගොරෝසු හඬක් වගේ. සිරිපාල දන්නවා මේ වෙන්න යන්නේ මොකද්ද කියලා. මීට මාසයකට කලින් විමලේ සිරිපාලයි අල්ලපු ගමේ මියගිය ප්‍රභූවරයෙකුගේ සොහොනක් හොර රහසේ හැරුවා. ඒ රත්තරම් බඩු වලට තිබුණ තණ්හාවට. සොහොන ඇතුලේ තිබුණ මිනි ඇඟිලි වල තිබුණ රත්තරන් මුදු ගලව ගන්න බැරිම තැන විමලේ පිහියක් අරන් ඒ මල කඳේ ඇඟිලි කපා දැම්මා. අන්න ඒ කරපු අපරාධය තමයි අද මේ ශාපයක් වෙලා වලව්වට පාත් වෙලා තියෙන්නේ. ගමේ හිටපු කිසිම කට්ටඬියෙක් මේ මල ප්‍රේතයා එක්ක හැප්පෙන්න ආවේ නැහැ. හැමෝම කිව්වේ මේක කල්ල මාලා දිෂ්ටියක්. ඕකට අත තියෙන එක මිනියක් වෙනව සත්තයි කියලා. අන්තිමේදී සිරිපාල තීරණය කළා හත් ගව්වක් එහා ඉන්න පුංචිරාල වෙද මහත්තයාව කැඳවන්න. පුංචිරාල විද මහත්තයා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඔහු ළඟ තිබුණේ පුස්කොළ පොත්වල ලියවුණු ඉතාමත් රහසිගත මන්ත්‍ර බලයක්. පුංචිරාල විද මහත්තයා වලව්වේ මිදුලට පය තියෙනකොටම වලව්ව වටේට බැඳලා හිටපු බල්ලෝ ටික බයේ කිඳිරි ගාමින් ගෙවල් යටට රිංග ගත්තා. විද මහත්තයාගේ උස පෙනුම කරේ තිබුණ මතුරුපු රතු නූල් 18 ඒ වගේම අතේ තිබුණ හම්මිටිය ඔහුට ගෙන දුන්නේ අමුතුම තේජසක්. ඔහු කිසිම දෙයක් නොකියා ඍජුවම විමලේ ඉන්න කාමරේ දොර ගාවට ගියා. ගිහින් තමන්ගේ අතේ තිබුණ මතුරුපු වැලි අහුරක් දොරට ගැහුවා. චට ගාලා විදුලි පුපුරු වගේ වැලි ටික දොරේ වැදුනා. සිරිපාල උඹලා කරපු වින්නැහිය ලේසි නැහැ බොල. මලගිය ප්‍රාණකාරයා ඉන්නේ මේ කොල්ලගේ ඇඟ ඇතුලේ නෙවෙයි. ඒකා ඉන්නේ කොල්ලගේ හදවත ඇතුලේ ලැබුම් අරන්. මුගේ පපුව පළලා මස් කණ්ඩයි අරූ බලන් ඉන්නේ. දැන්ම මට මල් පැලක් හදපන්. මලගිය ඇත්තන්ගේ යාමේ පටන් ගන්න කලින් මට මේ දිෂ්ටිය මෙතෙන් ගෙන්නන්න ඕනේ. පුංචිරාල විද මහත්තයා සැරහඬින් කිව්වා. මැදියම් රැය උදා වුණා. වලව්වේ සාලේ මැද ලොකු මල් යහනක් හදලා ඒ වටේට පන්දම් මටක් පත්තු කරලා තිබුණා. විමලේව මල් යහන ඉදිරිපිට වාඩි කරවලා තිබුණේ ඝනකම යකඩ දම්වැල් වලින් ගැට ගහලා. මොකද ඔහුට එන ආවේශය දම්වැල් වලටවත් නවත්තන්න බැරි බව විද මහත්තයා දැනගෙන හිටියා. දුම්මල සුවඳින් මුළු සාලෙම පිරීලා
පුංචිරාල විද මහත්තයා වේගයෙන් මන්ත්‍ර මතුරන්න ගත්තා. ඕං රීං කල්ලමාලා දිෂ්ටි සොහොන්පාල දිෂ්ටි මාගේ ආඥාවෙන් මේ කඳෙන් වෙන් වෙලා වර පෙනී ඵලයන් මේ මල් යහනට තොටලේ ඕනනම් මෙන්න රතු කුකුලා මස් ඕනනම් මෙන්න බිල්ල මගේ යනට කීකරුවේ යන් යක්ෂයා. එක පාරටම විමලේගේ ඇඟ වෙවුලන්න ගත්තා. ඔහුගේ කොඳු යට පෙළ චට චට ගාලා කැඩෙන සද්දේ මුළු සාලෙටම ඇහුණා. ඔහු තමන්ගේ බෙල්ල අංශක 180ක් පිටිපස්සට කැරකුවා. ඔහුගේ මූණේ තිබුණේ මිනිස්සෙකුගේ පෙනුමක් නෙවෙයි. ඒක හරියට දි รา පත් වුණු මිනිහක පෙනුමක්. පුංචිරාලේ තෝමාව බඳින්න හදන්න එපා. මූ මගේ ඇඟිලි කැපුවා. මම මගේ පරම්පරාවම සෝනට ගෙනියනවා. මට නම්ගේ අමුලේ. පුංචිරාල විද මහත්තයා කෝපයෙන් රතු වුණා. ඔහු මතුරුපු වතුර අතක් අරන් විමලගේ මූණට ගැහුවා. ඒ වතුර විමලගේ ඇඟේ වදිනකොට හරියට ඇසිඩ් වගේ හැම පිච්චිලා දුම් දාන්න ගත්තා. විමලේ බිහිසුන් ලෙස මරහන තලන්න ගත්තා. සටන දරුණුයි. වලව්වේ වහලේ උළු කැට එකින් එක බිම වැටෙන්න ගත්තා. අන්තිමේදී පුංචිරාල විද මහත්තයා තමන්ගේ රහස් බෝතලය අතට ගත්තා. ඒක ඇතුලේ තිබුණේ මලගිය පණ ඇති අයගේ භස්ම. තොට යන්න බැරි නම් මම තෝව බඳිනවා සත්තයි. ඕං රීං ආකර්ෂණ බන්ධන වර සලිත. විද මහත්තයා මතුරුපු වැලි අහුරක් විමලගේ පපුවට ගැහුවා. ඒ එක්කම විමලයේගේ කටින් කළු පාට ලේ වමනයක් පිට වුණා. ඒ ලේ වමනේ ඇස්සේ අර සොහොනෙන් ගත්ත රත්තරන් මුදු ටික එළියට වැටුණා. ඒ එක්කම අමුතු දුමාරයක් වෙලා ඒ പ്രേත ආත්මයේ විද මහත්තයාගේ බෝතලේ ඇතුළට ඇදිලා ගියා. විමලේ පණ නැතිව බිම ඇද වැටුණා. පුංචිරාල විද මහත්තයා ඉක්මනින්ම බෝතලයේ මූඩිය වහලා රතු නූල් අටකින් ඒක ගැට ගැහුවා. ඔහු සිරිපාල දිහා බලලා දැඩි පිළිකුලකින් මෙන්න මෙහෙම කිව්වා. සිරිපාල කොල්ලා බේරුණා. හැබැයි මතක තියාගනින්. උඹලා කරපු පව මේ බෝතලයට හිර කරන්න බෑ. මේක අරන් ගිහින් අර සොහොනෙම වලලපන්. පස්ස හැරිලා බලන්න එපා. උඹට පස්සෙන් උඹේ පුතා කතා කරනව ඇහෙයි. බිරිඳ අඬනව ඇහෙයි. හැබැයි හැරිලා බැලුවොත් උඹ අද රෑම මිනියක් වෙනවා. සිරිපාල බෝතලයක් තරම් අඳුරේම වත්ත පහලට දිව්වා. පුංචිරාල විද මහත්තයා තමන්ගේ බෑගයක් තරම් වලව්වෙන් පිට වුණා. ඔහු යනකොට වලව්ව දෙස බලා මෙහෙම කිව්වා. සල්ලි වලට තියෙන තණ්හාවට සොහොන් හැරුවට හිතේ තියෙන ගින්දර නිවන්න කිසිම මන්ත්‍රයකට බෑ. පහුවදා උදේ ගම්මු දකින්නකොට සිරිපාල සොහොන ගාව මිය ගිහින් හිටියා. ඔහුගේ මූණේ තිබුණේ තැති ගැස්මක්. ඔහු පස්ස හැරිලා බලලා තියෙනවා. අදටත් බුලත් ගම මිනිස්සු කියනවා මැදියම් රැයට ඒ වලව්ව පැත්තෙන් අර කපපු ඇඟිලි හොයන ප්‍රේතයාගේ හඬ ඇහෙනවා කියලා.